අරගෙන තියෙනවා. ඊළඟට මම ඒ ටික වැලිඩේෂන් පාර්ට් එකක් කරගෙන තියෙනවා. මුලින්ම චෙක් කරන්නේ ඊමේල් එක පාස්වර්ඩ් එක අපේ ඉන්පුට්ස් වලට මෙයා ඇඩ් කරගෙන තියෙනවද කියලා. එතන ඊමේල් එක හරි පාස්වර්ඩ් එක හරි මෙයා ඇඩ් කරගෙන නැත්නම් අපිට error message එකක් එනවා. all fields are required කියලා. ඊළඟට මම බලනවා මෙයා ඇඩ් කරලා තියෙන ඊමේල් එක වැලිඩ් ඊමේල් එකක්ද කියලා. ඒ කියන්නේ අපේ ඊමේල් ෆෝමැට් එකටද මෙයා ඊමේල් එකක් ඇඩ් කරලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් එයා මේ ඊමේල් එක ඇඩ් කරලා තියෙන්නේ එතකොට එනවා invalid email address කියලා. ඊළඟට එයා ඉන්පුට් කරලා තියෙන data ටික හරිනම් අපේ error message එක input කරලා අපි මේ data ටික AJAX request එකක් කරලා අපේ process file එකේ තියෙන login process.php එකට send කරනවා. එතනදී හදාගන්න AJAX request එක තමයි මේක. අපි යන request එක true නම් ඊළඟට මෙයා true වෙලා මේක හරි ගියොත් අපේ response error message එක request fail කියලා. එහෙම නැත්නම් ඒකට R of response text එකේ තියෙන මේ success කියන එක සමාන වුණොත් ඊළඟට එයා පෙන්නන්නේ අපේ big if එක ඇතුළේ තියෙන error message එක. එතනදී මම මෙතන අපේ error message එක දැනට පෙන්නන්නේ රතු පාටින් එක් කොළ පාට කරගෙන තියෙනවා. ඒ වගේම ඒ message එක login successful කියලා එන විදිහට හදාගෙන තියෙනවා. ඊළඟට මේක දැන් හරි ගියාට පස්සේ අපේ page එක window.location එකක් දාගෙන අපේ home.php file එකට යන විදිහට තියෙනවා. අපේ login process.php file එක කොහොමද හදලා තියෙන්නේ කියලා. මෙතන මගේ login process.php file එක. මෙතන නම් මුලින්ම require එකක් දාගෙන අපේ db එක ඇතුළේ තියෙන connection.php file එක close කරගන්න. ඊළඟට ආපහු මෙතනදී validation part එකකට යනවා server side එකේ. ඊළඟට මම මෙතනදී මේ validation part එක හරිනම් ඊළඟට මෙතනදී මම කරන්නේ අපේ database එකට අපේ user add කරපු data ටික update කරන එක. ඒ වගේම මට plan අපිට sessions start කරගන්න ඕනේ වෙනවා. interface එක කොහොමද දැන් තියෙන්නේ කියලා. ඉතින් අපේ user interface එකේ sign in form එක. මේ sign in form එකේදී මම මෙතනට මම දැනට enter කරලා තියෙන email address එකක් enter කරනවා. ඊළඟට මම password එක මම දැනට enter කරලා නැති password එකක් enter කරනවා. ඊළඟට මේ sign in button එක click කරාට පස්සේ invalid user credentials කියලා එනවා. ඊළඟට මම මෙතනට
හරි පාස්වර්ඩ් එක එන්ටර් කරාට පස්සේ login successful කියලා message එක ඇවිල්ලා අපේ සර්වර් එක try කරනවා home.php ෆයිල් එක හොයන්න. දැන් මම home.php ෆයිල් එක හදන්නේ නැති හින්දා ඒකට යන්නේ නැහැ. ඒ නිසා තමයි මේ confirm කියලා එන්නේ. මේ විදිහට මගේ sign in page එකේ process එක හදලා මම ඉවර කරනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.